Hello guys, ඉසා YouTube channel එක බොස් ආදරෙන් පිළිගන්නවා. අදත් අපි කරන්නේ food challenge එකක්. අද අපි හදන්න යන්නේ කොත්තුවක්. කවුරුත් හදලා නැති අමුතුම විදිහේ කොත්තුවක්. මේක හදන්නේ සාමාන්‍ය කොත්තුවක් හදන්නේ මස් හොදි වලින්නේ. අපි අද මේ පාර කොත්තුව හදන්නේ අලකිරි හොදි වලින්. හරි අලකිරි හොදි වලින්. හරි මොකක් හරි එකකින් අපි වැඩි කතා නැතුව කෝකින්ද අපි වීඩියෝ එක හදන්නේ? අලකාරිය. ඒක නෙමෙයි කොත්තුව. කොත්තුව හදන්නේ අලකිරි මොකද? අලකාරියකින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. අපි මේ කොත්තුව හදන්නේ කියන්නේ කොත්තුවේට පරාට වරනේ. දැන් පරාට ටික හදන්නේ අපි ගෙදර අතින්මයි හදන්නේ. අපි හදන විදිය පෙන්නමු. මෙහෙම තමයි පරාට හදන්නේ සාමාන්‍යයෙන්. අර කරකෝල ගන්න බෑ පරාට එක නැන්ද වෙනට අපි කොහොම හරි හදලා දෙනවා. දැන් අපි අලකිරි හොදියක ටෙම්පරාදු කරගන්න යන්නේ. පෙන්නන්න. ලස්සනයි නේද ඒක? සුවඳේද? කැස්ස හැදෙයි. මේ මොකද කොත්තුවට අලකිරි හොදි විතරක් දාන්න බෑලු. මේක ටෙම්පරාදු කරන්න ඕනලු. ටෙම්පරාදුනේ? හුස්ම ගන්න මොකද මේ කැස්ස හැදෙනවා. කැස්ස හැදෙයි. ලස්සනයි නේ. ඒක ලස්සනයි පොඩ්ඩක්. බඩගිනේද? නෑ බඩගිනි නෑ මම කාලා. ඉගෙනවා මේක ඊතර නෙමෙයිද? නෑ මම කෝස් එකට ගිහින් කෝ අලකිරි හොදි පාටන්නේ. මේ තියෙන්නේ දැක්කද? අපි දැන් පරාට එක හදාගන්න දැන් පරාට එක බැද ගන්නයි යන්නේ. කො මෙන්න මේක ඉරුණා. නේද කනවා. ඔයාට ගණන් දෙන්න. මේක ලස්සනට දැම්මා. ලස්සනට කන බලන්නකෝ. ලස්සනට නෑ එහෙම නෑ. ඒවා කන පෙන්නන්නේ හැම නෑ එහෙම එකක් නෑ. මෙතන එහෙම එකක් නෑ. පව්. එහෙම නෑ කන රිදෙනවා නෑ. එහෙම එකක් නෑ. ඕක කට් කරන්න. මෙන්න මේ විදිහට හදාගත්ත පරාට ටික දැන් අපි කපා ගන්න යන්නේ. හරිද? එන්න. දැන් ඉතින් ඔහොම කපා ගන්න ඉතින් වැඩි මේ මොකද්ද? මේ මට තේරෙන්නේ නෑ දැයෙන්නෙත් නෑ කපන්න. අම්මේ මේ නෑ ඩිලාන් නැන්දව කපන්න නැත්තම් සෑහෙන ලොකු මේකක් වෙනවා. මතක් වෙන්නේ. නෑ තව ඉතින් කොහෙද? හීනියට මොන කොත්තක් වුණාම කන නූඩ්ලස් එක වගේ. ඔව් එයාලා රොටි 15ක්වත් හදාගන්න. වා ඒක පෙන්නන්නේ මොකටද? පරාට කන්න එපා. මේ හැමදාම මෙයා චැලෙන්ජ් එක පරාදිනවා කියලා කියනවා. මෙයා සෑහෙන පරාදිනවා කියලා කියන. ඉතින් මෙයාගේ වැරද්ද ඉතින් මෙයා වීඩියෝ එක කරන්න කලින් වීඩියෝ එකේ තියෙන හැමදේම කනවා ඉතින්. සාධාරණයි. කලින් වීඩියෝ එකකින් හින්දා මට සාධාරණයි නේ මෙයා පරදිනවා කියන එක. ඉතින් මට කියනවා මමලු හැමදාම දිනන්නේ. මෙයාකට තමයි මේ කපාගන්නේ. ඉතින් අපි කපාගෙන කොත්තුව හදන එකේදී මොකද කියන්නේ? ඔය මොට්ටයි සෙට් එක කපාගෙන පොඩ අමාරු සීන් එකක් තියෙන්නේ. ඒකෙන්ද හදාගන්න ටිකේදී සෙට් වෙනවා. අපි කොත්තුව හදාගෙන ටිකෙන් සෙට් වෙමු. අපි අර විදිහට හදාගෙන පරාට ටික දැන් ඉතින් අපි මේ විදිහට කපාගත්තා. දැන් තියෙන්නේ අපිට කොත්තුව හදන්න කොත්තුව. මොකද අලකිරි කොත්තුව මේ විදිහට මේ පැත්තට මෙයාගේ පැත්තට එනවා. මේ විදිහට ගෑස් එක පත්තු කරනවා. නෑ. මේක රත්න එකක් ඉන්නොන්ද කීයද? සාමාන්‍යයෙන් රත් වෙන්න දෙන්න ඕනේ. මේ හැම තිස්සෙම කියන්නම තේරෙන්නේ මේ subscribe කරලා නැති කට්ටිය subscribe පාරක් දාන්න. මේ ඔය like button එක බහම් බං. මේවා. like නිකන් තියන like button එක බලන්න වැඩක් තියනවාද කියන්නේ ඔය වීඩියෝ එක බලන කෙනෙක් කිසි තේරුමක් නැහැ. මගේ හිත පිරෙනවා. ඔයාගේ හිත පිරෙන වීඩියෝ එක බලලා ඔකට කමෙන්ට් එකක් දාලා like එකක් දාලා share නේද කරපින් ටික දානවා. ඔයාට කොච්චර වයසකින්ද උයන්නේ? මම යන්නේ ගොඩක් කල් ඉඳලා. ගොඩක් කල් වැඩන්නේ ඔයාට මෙයා මේකට අවුරුදු කොච්චරක් ඉතිරි තියෙනවද? සාමාන්‍ය අවුරුදු එපානේ හරිනේ. ඒකින්ද අපි නොකියන්නේ. අපේ අම්මා උදේ මොකද? මුකුත් නෑ. ඔයා එල්ලව මාත් කතා කරා. ඇයි? බත් එක එන්න දාන්න ඕනේ. මේ ආකාරයට මේක ලුණු ටික දාන්න ඕනේ. මේ ආකාරයෙන් ලුණු දාන්න ඕනේ. චුට්ටක් බලලා ඒක දාමු. එහෙම දාලා හරිද? ඔයාට තාම යන්න බැයිද? බෑ. ඇයි? මම ඔයාට කැමතියි. යාට යන්න පුළුවන් අස්සට. පරිප්පයිසා මිට් එකේද? නෑ. එහෙනම් ඊටඩි දේවල් පුළුවන් අම්මගෙන් අහනවා මම චිකන් දේවල් හදනවා. එනම් තම්දිරි රයිස් හදනවා. පරිප්පු හදනවා, සම්බල් හදනවා. සෝයා සෝස් දාන්නේ උඩිය කඩලා නෑ. කඩලා නැද්ද ඒක? නෑනේ. දැන් හරි.
ඇයි ඔයාට හරි හිනාද? ඔයාට මේ නෙතු මේ ඔයාට මොකද්ද මේ අර ලැජ්ජ සීන් එක? අර ලැජ්ජ සීන් එක ඇදලා මම වගේ අර ලැජ්ජ සීන් එක ඇදලා ගන්නද අර? මොන ලැජ්ජද මොකද? අර වගේ යාළුවෝ ඔයාට. ඔව් අර වීලුත් කරනවා. මේ මෙයා ආයේ වීඩියෝ වලට එන්නේ නැහැලු. මෙයාට සෑහෙන්න දේවල් කියනවලු. මෙයාගේ යාළුවෝ මෙයාගේ පෝස්ට් එකේ ඉන්න යාළුවෝ මෙයාට සෑහෙන්න විහිළු කරනවලු. මේකෙන්ද මෙයා වීඩියෝ වලට එන්නේ නැහැලු. අන්තිම වීඩියෝ එක කියලා පොඩ්ඩක් කියන්න. ඔව් මේ මං එන අන්තිම වීඩියෝ එකේ ඊළඟ වීඩියෝ එකෙන් දැන් ඔයාලට අලුත් චරිතයක් බලා ගන්න පුළුවන් ඒ. ඔව් අලුතෙන් එක්කෙනෙක් කෙනා මෙයා නෙමෙයි. මෙයා දැන් අන්තිම වීඩියෝ එක ඉවත් කරලා දානවා. වීඩියෝ එකේ මට කරන සාධාරණයක් විදිහට අද ඔය වීඩියෝ චැලෙන්ජ් එක දිනනවා. ඔව් දිනන්න එහෙම නෑ මේ වා අන්තිම වීඩියෝ එක කියලා ඔයාලට පොඩ්ඩක් කියන්න මම ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරනවා, කමෙන්ට් කරනවා, ෂෙයා කරනවා, අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරනවා. නිකන් තියෙන ලයික් බටන් එක ඔබන්න. ඒක තමයි කිව්වේ. නිකන් තේ ලයික්. මේ ආකාරයෙන් මේ පැත්තෙන් වද අලකිරි හොදි කොත්තුව හැදෙන ගමන් තියෙන්නේ. අද ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? අද මගේ අදහසක් ගැන මම අලකිරි හොද්දකින් කොත්තුවක් හදලා තියනවාද? චිකන් කරි. චිකන් මුකුත් නෑ මේකට එන්නේ. නෑ වෙන අය හදන චිකන් කරිය කියන්නේ අපි හදන්නේ අල කරිය. මේ ආකාරයෙන් මෙයාට වා සමාව ගන්න එක. මට සමාවෙන්න. මෙයා එකපාරට අල හොද්ද ගෙනාලා මේකට ඇලුවා. මට වීඩියෝ කරගන්න බැරි වුණා. මට සෑහෙන්න දුකයි ඒක ගැන. එච්චර හිතන්න එපා බලන් ඉන්න කට්ටිය එක. ඔව් එච්චර හිතන්නේ මේ නෑ. ඔයාලා මෙහෙම පිටින් මිස්ටේක් වෙනවනේ ඉතින් සාමාන්‍යයෙන් ඕවා. වෙනවා. එච්චර ඒවා ගණන් ගන්න එපා. දැන් දාන්න. මේ අපිට දැන් මේකට මේ රොටි ටික එකතු කරන් තියෙන සෑහෙන්න පොඩියට කපන්න කිව්වා. රොටි ටික සෑහෙන්න ලොකුවට කපලා. හරි සතුටුයි. මම කැපුවන මොහොම ජීවිතේ වෙන්නේ ඔක්කොම එකපාරට දානවා. ටික දාන්න. ඔක්කොම දාමනේ. දාමනේ ඔක්කොම. යමි. ඉතින් ආයෙත් මම කියනවා ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් නම් කරන්නේ නැහැ කියලා කොහොමද දන්නව? සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා නම් කොහොමත් කරන්නේ නැහැ. ඒකින්ද ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අපි මේ කියනවා මේ පොඩ එනවා කොහේද? මේ වීඩියෝ එකට සාමාන්‍ය ලයික් 3000ක් આવොත් YouTube එකේ මේ වීඩියෝ එකට ලයික් 3000ක් આવොත් අපි වීඩියෝ දිගටම කරනවා. නැත්තම් ලයික් ආවේ නැත්තම් අපි ආ වීඩියෝ කරන එක අදින් පස්සේ නවත්තනවා. තමයි කියන්නේ වීඩියෝ කරන එක නවත්තනවා. අවධානය දෙන්න යාගේ කනට. මොන අවධානයද? ඔයා එක කනනේ විදලා තියෙන අපි දෙකක් විදලා ඉන්නේ. කන වීඩියෝ එකට කන දෙකම විදලා තියෙන්නේ. හරි ඉතින් මේ හරි වීඩියෝ කට් කොත්තේ ෆයිනල් ලුක් එක මේ වගේ එන්නේ. අපි ඉතින් මොකද්ද නේද අය ඊළඟට අපි කොතනින්ද හමු වෙන්නේ? කණින් කියන ලස්සන ෆිල්ම් ලියා. ඊළඟට අපි චැලෙන්ජ් එකකින් හම්බෙමු. අපි අපේ චැලෙන්ජ් එක හම්බෙනවා. ඉතින් මෙයා මේ අන්තිම කැලේ මෙයා මෙතන සමු ගන්නවාට මොකද කියන්න තියෙන්නේ? ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි. කරන්න. කමෙන්ට් කරන්න. ඕකේ. අන්තිම යා ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ඒගේ අන්තිම කට් එක. අලකිරි දැම්ම. ඉතින් අපි අලකිරි හොදි කොත්තු හදාගෙන ඉවරයි. ඉතින් මේක හදාගෙන ඉවරයි. මේක ඉතිරියක් තියෙනවා තව. තව කනකොට මේ ඕන කැමති නම් මේ අල හොදි තියෙනවා අවලං කරගන්න. හිර වෙයි වගේ කියලා හිතනවා. තව අපි දෙන්නට තියෙනවා වතුර කෝප්ප දෙයක්. ඒකට හිර වෙයි වගේ. මේ අපි මේක කන්න ඕනේ. ස්පූන් එකනේ පොක් එකනේ. යාරපුණු හෙන්දිනුයි. මේ දැන් අපි වැඩි කතා නැතුව අපි යන් චැලෙන්ජ් එකට. මම දැන් චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ 1 2 3 ස්ටාර්ට්. අර මට නම් ඉතින් නැතිනේ. අයියෝ මේ එක දෙකෙම ආවම නෑ. හොලිදාවන්නද? යා මොකද කියන අපි දෙන්නම අතර හොදි පොට්ටක් දාමු. ඈ? බෝ. අද යාළුවනේ ශ්‍රී ලංකාවෙන් බැලුවා සෑහෙන්න ගිලෙන්න මම නම් මේ ආසම නැද්දයක් තියෙන චැලෙන්ජ් එකට අයියෝ ඔයාලට මම ආසයි කියලා මට නම් මේක දුනා බලන්න පුළුවන්. සමහර අය කියන උඹ එන පෙරේත විදියට ලුකන්නේ. පෙරේත විදියට නෙමෙයි අකෝ අර චැලෙන්ජ් එකට යමිති නෑ ඒකයි ඉක්මනට කන්නේ. උණුවිද සරයද? මේ හැමදාම කට්ටිය කියන උඹ පරදිනාලු.
ඒක අදටම පරිදිනවනේ. තව එකක් කියන්න තියෙනවා මේ මෙයා එන අන්තිම වීඩියෝ එක මෙයා මේ වීඩියෝ එකෙන් පස්සේ ආය වීඩියෝ වලට ඇයි යන්නේ මෙහෙම තම කද්දි පරදින්නේ? කන්න බෑ මට. චීසි ගතියන්නේ උඹ බිත්තර දියවන්න මම එකක් ගන්න. මේක මං කන්න මේක බය වෙන්න එපා. පොඩි චීස් රහකුත් වෙනවා අල තිබ්බට. පොඩි චීස් රහකුත් වෙනවා. මගේ බඩ පිරෙනවා. පළති බාර ගන්නවා. අර මේ අද කොහොමද මම බාර කන්නේ? ආයෙනම් එද්දි මගදී කඩචෝරු කකා ඉන්නේ. මම කියන්නේ බඩගිනි ගාය බොරුවට කඩචෝරු කකා දාලා. අපෝ තව විනාඩි 10 ගානක් ඉන්නේ. මොකද්ද මේ? පස්සේ. මම පරාජය බාරගන්න මං දන්න මට කන්න බෑ අම්මේ. මම පරාජය බාර ගන්න. ඔව්. අනේ කොහමද අඩුවෙන් කාලේ දෙන්නේ මම. මම පරාජය බාර ගන්නවා. මට පෙරේතයි ගන්න එපා මූ තමයි පෙරේත. අන්න කා. එක්කන්. අපි යන වැඩි කටවන්නලු ටැලන්ට් එකට. අද නම් කිසි වණී ගන්න නැති සීන් එකක් තියෙන කරන්න දෙයක් නෑ. මට අද මහන්සි. මේකයි මේ. මෙයාට මහන්සිලු සෑහෙන්න බොරුවක් එක. බෝරුවනේ මහන්සි. අයින් මටය දියම්. හරි උඹට මම විනාඩි 5ක් දෙන්නම් විනාඩි 5ක් ඇතුළත කපන්න මම කන්නේ නැතුව ඉන්නවා. කන්න බෑ මට බඩ පිරලා දැන්ටමත් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් මං කනවා. අපේ අම්මා මං හිතන්නේ මට හැමදාම වැඩියෙන් බෙදනවා නේද? ඒ උඹ මහත් යන්න වැඩියෙන් බෙදන උඹට තේරෙන්නේ නැහැ. මදිනේ මගේ. අද ඔයාලා හිතන්නේ මොනවා වගේ චැලෙන්ජ් එකක් ඇද්දද පරිදිනෙක් කියලා කන්න. මතක් වෙද්දි. ආපෝ මට මතක් වෙද්දි උගුරට එනවා. කමන්නේ මම කන්නේ. මෙයාත් එක චැලෙන්ජ් එකක් කරේ නෑ මාත් කරන්නේ ඕක. බෑ ඔක් කරනවා. උඹට දිනන්නත් තිබ්බ බං කෑවා. බෑ බඩ පිටිලා. උඹ නිකන් 7 අවුරුදකින් කපන තිකක් වගේ කනවනේ කෑම. සිරාට කට්ටිය මේ කමෙන්ට් එකක් එක්කෝ මෙයා මේ මම නැති වෙලේ දවල්ට නොකා ඉන්නවද කොහෙද? එකපාර රැටම කන්න. මේ මොකද්ද මම දැක්ක මම දන්නේ නෑනේ මට ඉන්නවා මම දැක්ක එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා දිනවා විශා පුඩ් චැලෙන්ජ් කරන්න පටන් ගත්තාන් පස්සේ මහතුත් වෙලා කියලා. ඇත්තටම මම මහත් වෙලා මම ඔයාලගෙන් අහන්න. අන්දමාලා හැබැයි මොනවා වුණත් මේක නම් රහයි. කාලේ වෙලා අපි වැඩි කතා නැතුව යන් චැලෙන්ජ් එකට ගන්න. මේක තමයි. දෝඩියක් දැම්ම. අපි මේ අද චැලෙන්ජ් එකේ මහ ලොකු දෙයක් නැහැ. අද ඇත්තටම තියෙන්නේ මේ වගේ සුදුලුණු බිකක් බිකක් නේ දිලන්නේ මේක කියන්නේ. බික සුදුලුණු බිකක් කන්න තියෙන්නේ පරදිනෙක් නෑ. බිරියානි නෙමෙයි බිකක් දැන් මොකද කියනවා කනවාද දැන් මේ මං චුට්ටක් කන්න මේකම චුට්ටක් බෑග් පාර හක්ක දාගත්ත අපාගෙන අනේ එහෙම නම් බෑ ඊයෝ ඒකට ඉඹල බලන්නේ මේ සුදුලුණු බික්නේ අර මේ අතේ අත තිබ්බම මුණ ගැහෙන්නේ සීයා කිව්වේ ඔව් මාතේ බරක් ඔක් කරා ඉස්කෝලේ ඉඳලා කරන් හැදුවා ඊට පස්සේ අම්මා බැරි වෙලා හරි ගඳා වුත් එහෙම උඹට වතුරයක් දෙන්නද දෙන්න මේ මොකද්ද කියන්නේ හැදුවේ මේ ඔයාලා අපිට කරන්නේ මේක එකපාර නම් කන්නේ මං කෑල්ලයි කන්නේ එකපාර එකපාර කටේ දාගෙන ඉන්නකෝ ඊයෝ කටක් කරලා කටේ දාන්න වෙලා වෙනවා ආව අපහම්ම අපා ඊයා බෑ මේක හපන්න බෑ එයා චැලෙන්ජ් එකෙන් ෆේල් එක පරාදයි මේ මෙතන සුදුලුණු කන්න බෑ කිව්වට මේව අමුෙන් කනයි ඉන්නෝනේ මටත් තිබුණා මේ ඉතින් හැමදාම කියනවත් වගේ මේ අපි අද වීඩියෝ එකක් ඉවරයි මොකද්ද කියන්නේ නෑ අපිට ඊළඟ චැලෙන්ජ් පොඩි චැලෙන්ජ් අර තියන්නේ යන්නේ අර තියන්නේ යන්නේ ඔයාලා චැලෙන්ජ් කියලා ඔයාලා මුකුත් කමෙන්ට් එකක් දාගන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලුවා නම් මේ අර එක දේවල් එක මික්ස් කරලා කන්න කියලා අර ගැලපෙන්නේ නැති ඒවා ඒ වගේ චැලෙන්ජ් කමෙන්ට් එකක් දාන්න යන තව කැම් චැලෙන්ජ් ඉවර කරලා අර පරිදින එක්කෙනාට දෙන්න චැලෙන්ජ් එකක් දෙන්න ඒ වගේ චැලෙන්ජ් කමෙන්ට් දාගෙන යන්න අපි අනිවාර්යෙන් ගේනවා මොකද අද වීඩියෝ එක මෙතනින් ඉවරයි සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් පාරක් දාන්න අසස්ටි බලස්ටි ස්තුතියි මේ ලයික් එකක් දාන්න මතක් කරලා කමෙන්ට් එකක් දාන්න ෂෙයා නම් කරන්න නෑ නේද දන්නවා අපි ගියා බයි බයි සබස්ක්‍රයිබ් කරන්න බයි